මාරම ටේස්ට් එකක් තියෙන මේ චොක්ලට් එකත්. අයිබෝවන් යාලෝ සෙට් එක අද මම මේ පොඩි දෙයක් අන්බොක්ස් කරන්න යන්නේ. අන්බොක්ස් කරන්න කලින් මම අන්බොක්ස් කරලා ඉවරයි. ඉවර වෙලා මට මේ වීඩියෝ කරන්න තුනේ. ඒ හින්දා නිකන් පැකින් කරලා විතරයි තියෙන්නේ. පැකින් කරලා මොනවාද මේ තියෙන්නේ කියලා චුට්ටක් බලමු. එතන ඕගොල්ලොත් ආස දෙයක් වෙයි කියලා එන්න බඩු මේ තියෙන්නේ මේ ගොඩක් දෙනෙක් මේ මන් දන්නේ නැහැ ලංකාවේ මේක තියෙනවද කියලා. ප්ලේක් කියන චොක්ලට් එක. හරි ප්ලේක් මට මතකද ප්ලේක් කියන චොක්ලට් එක මම හිතන්නේ ලංකාවේ නෑ. ඒ චොක්ලට් එකත් එක්ක අයිස්ක්‍රීම් තියෙන. හරි ඒකත් එක්ක රස අයිස්ක්‍රීම් මික්ස් වෙච්ච එකක් තියෙන. ඉතින් ඒක පොඩ්ඩක් ඕගොල්ලොත් එක්ක අද මම ටෙස්ට් කරලා බලන්න යන්නේ කොහොමද කියලා මේක. මේකත් එක්ක මේ තව පොඩි බඩුවක් හම්බුණා මේ ස්ටාර්බක් එකේ ටී එකක්. හරි මේක නම් ස්ටාර්බක් එකෙන් එන ටී එකක් තියෙන්නේ. හරි හින් තමයි ගෙනාවේ. ස්ටාර්බක් එකෙන් එන්නේ මේ ස්ටාර්බක් එකෙන් ගේමු අපි ඉස්සරහට වීඩියෝ කරමු. මේක අයිස් කෝපි එකක්. ඒක පැත්තකින් තියෙන අයිස් කෝපි එකට වඩා මම පොඩ්ඩක් වැඩිපුරම මේ වෙලාවේ අවධානය දෙන්නේ මෙන්න මේ තියෙන ප්ලේක් අයිස් එකත් එක්ක ඇවිල්ලා තියෙන චොක්ලට් එක කන්නයි ඔයගොල්ලොත් එක්ක යන්නේ. මාරම ලස්සනයි. ඔයගොල්ලොන්ට මේක අයින් කරලම පෙන්නන්නම් මම මොන වගේද කියලා. මෙන්න මෙහෙම තමයි එන්නේ. ඔයගොල්ලෝ දන්නා ගොඩක් දෙනෙක් දන්නා මේ චොක්ලට් එක. ඒ හින්දා චොක්ලට් කෑල්ලක් කන්න කලින් අයිස් චුට්ටක් කාලා බලමු. පට්ටම රහයි. මං හිතුනේ මෙච්චර රහයි කියලා. හරි මම මේ චොක්ලට් එක කාලා තියෙනවා. මේ චොක්ලට් එකත් එක්ක එන වෙනම මේ අයිස් එක මං කාලා නැහැ. හරි මාරම රහයි. මේ තියෙන්නේ ඒකේ චොක්ලට් එක නිකන් අර ලී පතුරු තියෙන්නේ. ලී පතුරු වගේ මේක එන්නේ. හරි ලී පතුරු තියෙන ලී පතුරු වගේ එන්නේ මේක. නිකන් චොක්ලට් එක මේක මටත් වඩා කන්න අපේ අයියා තමයි ගොඩක්ම කැමති මේ චොක්ලට් එක කන්න. හැබැයි මේක මේ මාරම ටේස්ට් එකක් තියෙන මේ චොක්ලට් එකත්. චොක්ලට් එක නම් මාර රහයි. චොක්ලට් එකටත් වඩා මේ අයිස් එකේ රහ නම් කියලා නිම කරන්න බෑ. ගයිස් මේක මේ ලාර්ජ් කප් එක මං ගෙනාවේ. මට මේක නම් කන්න බෑද කොහොමත්. පොඩ්ඩක් අරකට අයිස් කොපි එකත් පොඩ්ඩක් try කරලා බලන්න බෑ. මේක මේ ගන් කැරමල් අයිස් එක කැරමල් රහක් කියන්නේ. කැරමල් නැදන් කැරමල් වෙන්නේද මේ චොක්ලට් පාටට තියෙන්නේ. සුපිරි. මේ තියෙන චොක්ලට් එක මේ චොක්ලට් එකට මේ අයිස් වටේ තැවිරලා තියෙන. නැත්නම් චොක්ලට් එක නිකන් අර ලී පතුරු වගේ තියෙන. හරිම රසයි ඒකත්. ගයිස් ගොඩක්ම මේ වීඩියෝ එක දාන්න හේතුව තමයි මම සාමාන්‍ය මේ කුවේට් එකේ වල මම දැන් කුවේට් වල ඉන්නේ. කුවේට් එකේ ගොඩක් වෙලාවට මේ දැන් රට ඉන්නකොට දැන් වීඩියෝ ගොඩ දෙනෙක් දානවා. ඉතින් මම ගොඩක් වෙලාවට කරන්නේ මේ එක එක මේ කෑම වර්ග වලට වඩා මේ ඩ්‍රින්ක්ස් වර්ග අයිස් වර්ග පොඩ්ඩක් කාලා බලන එක මොන වගේද මාරම රස ඒව හම්බුනේ. හරි කාලා බලනකොට ඉතින් මට ඒ අතරතුර හිතිච්ච දෙයක් තමයි ඕගොල්ලොත් එක්කත් මේ රස බෙදා ගන්න තිබ්බනම්
මාරයිනි කියලා ඉතින් කලබල මේ වගේ එන්නන්නේ නම් තලපත්තකින් තලපත් කියන මෙහි පේමස්ම සාමානයෙන් පුට් සර්විස් කියන පුට් විතරනෙම හැම දෙයක්ම දැන් ගොඩක් වෙලාට හැම දෙයක්ම ඔන්ලයින් ඩිලිව කරන ප්ලට්ෆෝර්ම් එකක් තමයි තලපත් කියන්නේ. තලපත් ලංකාවේ ගොඩ දෙනෙක් වැඩ කරනවා මෙහි ඇවිල්ලා තලපත් එකේ. ඉතින් මේ ඒ සර්විස් එක සුපිරි. තලපත් එක නම් සුපිරි ගොඩක් හොඳ සර්විස් එකක් දෙනවා. මාරම රසයි. මේක පොඩ්ඩක් පැත්තකින් තියලා හරි. ඊළඟ එක තමයි මේ කොපි එක චුට්ටක් try කරලා බලමුද? එක චුට්ටක් තියෙන කොපි එකක් චුට්ටක් try කරලා බලමු. මොන වගේද කියලා. කොපි එකට හැබැයි පොඩි ස්ටෝ එකක් තමයි හම්බෙලා තියෙන්නේ. එක try කරලා බලමු මොන වගේද කියලා. කොපි එක චුට්ටක් තිත්ත වැඩි. ඇයි අරක මම පැන් රහ කාලා මේ කොපි එකට එනකොට චුට්ටක් කොපි එක තියෙන තිත්තයි වගේ. හැබැයි රහයි. මේක මේ ස්ටාර්බග් එකේ කොපි එකක් කියලා කිව්වේ. හැබැයි ස්ටාර්බග් එකේ කොපි එක නම් ලං කරන්නවත් බෑ මේක. අයිස්ක්‍රීම් එක නම් සුපිරි. ඕකේ. කොපි එක නම් වැඩි මම කැමති නෑ. ඊට වඩා මේක සුපිරි. මාරම රසක් තියෙන මේක. මේ ඔක්කොම නම් කන්න බෑ. ඒ හින්දා මම වීඩියෝ ඉවර කරන්න. මාරම රහයි. මෙච්චරයි කන්න පුළුවන්. බලමු. අනිත් එක තමයි මේ මගේ account එක follow කරලා නැත්නම් ඔයගොල්ලෝ follow පාරක් දාගෙන යන්න. මේ වගේ product වර්ග ගන්නාවක් තියෙනවා. පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්ක රස විඳින්න ඉස්සරහට. ඒ හින්දා මාව පොඩ්ඩක් follow කරගෙන යන්න පුළුවන් set එක. එහෙනම් හැමෝටම ජය වේවා.